දැනට බලගල්ල මන්ත්‍රීතුමාලා අපේ සභාපතිතුමාලා අපි කතා කරමින් ඉන්නවා ඌව පළාතේ ලොකුම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කරන්න දැන් සැලසුම් සෑහෙන දුරට අවසానයි. අපි හිතනවා මේ අවුරුද්දේ අවසානයේ පටන් ගන්න පුළුවන් කියලා. ඝන මීටර් 10000ක ජල ව්‍යාපෘතියක් අපි ආරම්භ කරනවා. බලාපොරොත්තු තියෙන්නේ ලොග්ගල්ලෝයේ ජලාශයෙන් වතුර ගන්න. එතකොට කුරුවිතැන්න ඔය පූනාගේ වැව ඔය හරිය තමයි කාර්යාල ටික පිරිපහදු ටික සකස් වෙන්නේ. රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට දැන් මහවැලියෙන් අපි මයියංගනෙන් වතුර ගෙනාවත් ඒවා දිනපතා දී ගන්න බෑ. ජලයේ ප්‍රමාණවත් නැහැ. මයියංගනේටත් මදි රිදී මාලියද්දටත් මදි. එතන මයියංගනේ වතුර ප්‍රශ්නේ බේරන්නේ ඒ වතුර ටික එහාට දීලා රිදී මාලියද්ද කොට්ටාසේ වතුර ප්‍රශ්නේ බේරන්න අපි ඝන මීටර් 10000ක ජල ව්‍යාපෘතිය අපි ලොග්ගල්ලෝයේ අරගෙන ජලාශයෙන් අරගෙන ආරම්භ කරනවා. රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාමධාරි වසන් 42ක් තියෙනවා. 35ක්ම ඒකෙන් ආවරණය 35කට වතුර දෙනවා. අපි ඒක මේ අවුරුද්දේ ආරම්භ කරනවා. මම හිතනවා 2028 අවසන් වෙනකොට අපිට ඒක ඉවර කරගන්න පුළුවන්. දැන් රිදී මාලියද්දී අපේ උපසභාපතිතුමාලා සභාපතිතුමාලාගේ තියෙන දුක් ගැනවිලි තමයි තියෙන මැෂින් නිතරම කැඩෙනවා කියලා. එතන පාරවල් ටික මෝටර් ගේඩර් කරගන්න අවශ්‍ය මැෂින් නැහැ කියලා මෝටර් ගේඩර් එක දැන් ගෙනල්ලා තියෙන්නේ. මෝටර් ගේඩර් අපිට ඌව පළාතටම හම්බෙන්නේ 5යි. 5න් එකක් රිදී මාධ්‍යට වෙන් කරලා තියෙන්නේ. මම හිතනවා යගේ ලිපි ලේඛන කටයුතු නීත්‍යාන කටයුතු බේරගත්තම අපිට ලබන මාස විතර ඒවා ලබා දෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ වැඩිම යන්ත්‍රෝපකරණ ඒකක ප්‍රමාණයක් ප්‍රාදේශ සභාවලට ලබා දෙන්න ජනාධිපතිතුමා සැලසුම් කරලා තියෙනවා. දැන් මේ පිට්ටනිය හැදෙනවා වගේම අතන අක්කර භාගයකට ආසන්න ඉඩමක් වෙන් කරලා තියෙනවා මායිමේ. ඔතන ස්ථීරව රිදී මාලියද්ද පොලිස් ස්ථානය හැදෙනවා. දැන් පොලිස් ස්ථානෙට අදාළ ඉස්සලම නිල නිවාසය හදන්න මුදල් දැන් වෙනකොට වෙන් කරලා තියෙන්නේ. දැන් මේ පැත්තේ අපිට පිට්ටනිය තව ටිකක් එහාට ගන්න වෙනවා. අතනින් කැපෙන පස්කන්ද ඔතෙන්ට ගෙනල්ලා පුරවන්න තමයි සැලැස්ම තියෙන්නේ. එන්න මෙතනම පොලිස් ස්ථාන ස්ථිරව හැදෙනවා. මෙතන පිට්ටනිය හැදෙනවා. අපි ඌව පළාත් අපේ වන සංරක්ෂණයේ ප්‍රධානියා ගෙන්නලා මමත් මෙතන අපේ බලගල්ල මන්ත්‍රීතුමාලා කට්ටිය ඇවිල්ලා මූලික පරීක්ෂාවක් කරා නිලධාරියෙක්ක. මේක හදන්න නම් මේ ඉඩම් ටික අපිට ටිකක් ගන්න වෙනවා. මොකද අතන වන සංරක්ෂණයේ මායිම තියෙන්නේ. අපි ඉල්ලීමක් කරා අපිට අර පැත්තේ අර ගස්කොළන් යට සෙවන. මොකද ක්‍රීඩාවක් කරනකොට සෙවනකට ඉන්න අවස්ථාවක් අවශ්‍යයි. ඔය ටික අපිට ලබා දෙන්න කියලා. වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරාල් ඉන්නේ පාලම කුමර මහත්තයා මට ගිය සතියේ කතා කරලා කිව්වා ඉඩමම නොදී පරිහරණයට විතරක් අයිතිය දෙන්නද කියලා. මෙතන ක්‍රීඩා කරන අයට පාවිච්චි කරන්න පුළුවන් විදිහට යොදා ගන්න ඕනේ කියලා ඉල්ලීම කරා. ඒකට අනුමැතිය ලබා දෙන්නම් කියලා කිව්වා. ඒ ඉල්ලීම අපි කරලා තියෙනවා. එහෙනම් මෙතන අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයට අදාළ කොටසක් කෙරෙනවා. අපිට පාර කොටස මම දාන්න එපා කිව්වා වෙනම අපි කරලා දෙන්නම්. දැන්ට දාපු මුදලෙන් මේ ටික හදාගන්න ඕනකම තියෙනවා. ඉතින් මේකේ මේ වැඩේ කරන්න ගියාම අපිට ඉක්මනින්ම මේක කරගන්න පුළුවන් වෙච්ච විදියක් මම යමක් මතක් කරන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙන්න ඕන කණ්ඩායමක් ඉන්නවා. ජූනි මාසේ තමයි මම නියෝජ්‍ය ඇමති දිනිඳු සමන් හෙන්නායක සහෝදරයත් එක්ක කතා කරනකොට කිව්වේ අපිට ක්‍රීඩා අමාත්‍යාංශ මුදලක් තියෙනවා. මේ මොන හරි තියෙනවා නම් ඉක්මනට කරගන්න ඕනේ. දවස් දෙකෙන් ඇස්තමේන්තු හදලා දෙනවා නම් ගන්න පුළුවන් වෙයි. කතා කරගන්න කිව්වා ඇමතුමත් එක්ක. මම ඒ වෙලාවෙම අපේ ඇමතුමාට මෙතන නැති වුණා. සුනිල් ගමගේ ඇමතුමාට කෝල් එකක් දීලා කිව්වා අපිට තියෙන සල්ලි ටිකක් දෙන්න බැරිද? අපිත් ඉගෙන ගත්ත ඉස්කෝලේ ඉක්මනට පිට්ටනිය හදා ගන්න ඕනේ පුළුවන්. දවස් දෙකෙන් ඇස්තමේන්තුව දෙනවාද කියලා නියෝජ්‍ය ඇමතුමා ඇහුව විදිහට මේ එතුමත් ඇහුවා. මං කිව්වා රයිට් දවස් දෙකෙන් දෙන්න. ඇස්තමේන්තුව හදලා දෙන්න. ඊට පස්සේ එහෙම පොරොන්දු වෙලා කීයක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවාම උපරිම මිලියන 35යි බැරිම වුණොත් 40ට එහා ඉන්න යන්න එපා. ඒකට උපරිම මට යන්න පුළුවන් ගාන 40. මං කෝල් එකක් ගත්තා අපේ කලාප අධ්‍යක්ෂකතුමාට. එතුමා අප කැපෙලා රැ නැතුව වැඩ කරන කෙනෙක් කියලා මම දන්නවා. මං කිව්වා හෙට උදේම යන්න පුළුවන්ද රිදී මාලියද්ද පිට්ටනියට. යන්නම් කිව්වා. මේ වැඩේ කරලා දෙන්න කියලා කාරණේ පැහැදිලි කරා. විදුහල්පතිතුමියට කතා කරා. හෙට උදේම යන්න ඕනේ කිව්වා. මම සභාපතිතුමාට කතා කරලා කිව්වා සභාපතිතුමත් යන්න ඕනේ. ඉඩම් ගැටලු තියෙනවා නම් ඔක්කොම බේරන්න ඕනේ. අපට ඕන විදියට පිට්ටනිය හදාගන්න කතා කරගන්න. ඊට පහුවෙන්දා උදේම ඇවිල්ලා මට ෆොටෝ ටික මෙවල තිබුණා. ඇවිල්ලා කට්ටිය නිරීක්ෂණය කරලා එව්වා. ටීఓ මහත්තයත් එකතු කරන් ඇවිල්ලා තිබ්බා. මිලියන 40කට ඇස්තමේන්තුව හදලා මට කලාප අධ්‍යක්ෂතුමා එව්වා. එවන ගමන් මට වෙනම පණිවිඩයක් එව්වා. හැබැයි මේිට වැඩි වැඩ කොටසක් කරන්න තියෙනවා 40ට වැඩි එකක් හම්බ වෙනවා නම් ටිකක් හොඳටම කරගන්න පුළුවන් කියලා කතා කරලා කිව්වා. එතකොට මට ඕනේ හිතට ආව කරන එක ටිකක් අධ්‍යක්ෂකතුමාත් කියනවා නම් හරියට කරන්නේ නැහැ කියලා වැඩකුත් නැහනේ. ඊට පස්සේ මම ආපහු ඇමතුමාට කතා කළා කිව්වා 40 නම් මදි වෙයි වගේ කියලා නිලධාරි කියනවා කියලා. මම නෙවෙයි නිලධාරි කියනවා කියලා කිව්වා. 40ට එහාට බෑ කිව්වා. එනම් 50 දක්වා යන්න. 40ට බෑ කියපු කෙනා 50 දක්වා යන්න කිව්වා. ඊට පස්සේ ඇස්තමේන්තු හදා ගන්නකොට 50ක වගේ එකක් ටීఓ මහත්තයෙකුට හදන්න බෑ. එතන පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ එක ඉංජිනේරු මහත්තයයි. එයාගෙන් කරගන්න ගියා ටිකක් අමාරු වගේ දැනුණා. මම පළාත් ඉංජිනේරු අපේ නියෝජ්‍ය ඉංජිනේරු ප්‍රධාන ලේකම්
අපේ අමරශේකර මහත්තයට කතා කරලා කිව්වා දවසෙන් දෙකෙන් ඇස්තමේන්තුවක් හදලා දෙන්න තියෙනවා පුළුවන් කිව්වා. එඳා අපි ගොඩනැගිලි එකේ ඉංජිනේරු මහත්තුරු එවලා අන්තිමේට ඇස්තමේන්තු හදන ගම මෙතන ඉඳන් කෝල් එකක් දුන්නා 50නුත් බෑ. ටිකක් උඩට යනවා වගේ 80ක් වගේ යයි කියලා කිව්වා. මං කිව්වා 80ට හදන්න එපා මට ඇමතුමාට ආයි කියන්නත් බෑ. ඉතින් මොකද කරන්නේ? එහෙම නැතුව කරලා වැඩක් නැති වෙයි කියලා ඔන්න කිව්වා. මං ආපහු ඇමතුමාට කතා කරලා කිව්වා මගේ කතාවක් නෙවෙයි. නිලධාරි කියන වරකට 80ක් විතර යයි කියලා. මොකද කරන්නේ? නෑ 80 නම් දෙන්න බෑ. මං කිව්වා ඉතින් යනවා කියලා කියනවා. එහෙනම් ඇස්තමේන්තුව දෙකට කඩමු කිව්වා. 40කට එකක් කඩන්න කිව්වා. ඊටු එක 40ට කඩන්න කිව්වා. මේ අවුරුද්දේ 40ක් දෙන්නම් කිව්වා. පුළුවන් වුණොත් ඊළඟට බලමු කිව්වා. මං කිව්වා 40 නෙවෙයි. එහෙනම් 50 කියලා කිව්වනේ. මම 50කට හදන්නම් එකක් ඊටු එක 30කට හදන්නම්. එනකලා මෙහාට උපදෙස් දුන්නා දෙකට කඩලා හදලා දෙන්න කියලා. හදලා දුන්නා. ඕකත් අරන් ගිහලා ඇමතිතුමාට කිව්වා ඔන්න දෙක 50 එකක් තියෙනවා 30කුත් තියෙනවා. ඊට පස්සේ එතුමා hina වෙලා කිව්වා බලමුකෝ 30 පස්සේ දෙන්නම් එහෙනම් 50 ගමු. ගිහලා හවස මට රෑ වෙලා කෝල් එකක් දීලා කිව්වා දෙකම දැම්මා කිව්වා. ඒ අනුව දෙකම දැන් මම ඇමතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දෙන්න ගියේ පොඩි ප්‍රමාණයයි අද අපිට ලක්ෂ 800කට ආසන්න මුදලක් හම්බුණා. ඉතින් නිලධාරි රෑ දවල් නැතුව ජූනි මාසේ බාර දීපු කාර්ය සතියෙන් හමාරෙන් කෙරුවා. ඊළඟට දිස්ත්‍රික් ලේකම්තුමාට පැවරුණා මේක පත්තරේ දාන්න ඕනේ. සති දෙකක් පත්තරේ තියෙන්න ඕනේ. ටෙන්ඩර් කෝල් කරන්න ඕනේ. ආපහු සති දෙකක් තියෙන්න ඕනේ. ඊළඟට ඕපන් කරන්න ඕනේ කොන්ත්‍රාත්තු පිරිනමන්න. ඒවටයි මේ කාලෙකි. ඉතින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අරේ අනුමත වෙන්න ඉස්සලා පත්‍ර දැන්වීම හදාගෙන තිබුණේ. ඒක නිසා අනුමත වෙනවත් එක්කම ඊට පහුවෙන්ද පත්‍රය දැම්මා. එහෙනම් අපිට පුළුවන් වුණා ජුනි ආරම්භ කරපු වැඩේ කෙටි කාලයක් යනකොට අද ඇවිල්ලා අගෝස්තු 10යි අද මුල්ගල් තියාගන්න. මම හිතන්නේ ඊටාම කඩිනමින් ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘතියක්.